ඔන්න අදීනම් ඔයාලගේ හැම මුල්ලිම ප්‍රශ්නයකටම සරලවම උත්තර අරගෙන එනවා ඔයාලගේ ලීසින් මල්ලි. අද අපි කතා කරමු ලීසින් ගැන. ඔයාලා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ මූලිකම දේවල් ටික ගැන. channel එකට අලුත් නම් දැන්ම subscribe කරලා තියාගන්න, වීඩියෝ එකට like එකක් දාලම අපි පටන් ගමු. හායි යාළුවනේ. වාහනයක් ගන්න හීනයක් තියෙන. හැබැයි අතේ ලොකුවට සල්ලි නැති හැමෝටම මුලින්ම මතක් වෙන්නේ මොකක්ද? ලීසින් එකක් දානවා කියන එක නේද? හැබැයි ඇත්තටම මොකක්ද මේ ලීසින් කියන්නේ? ලෝන් එකක් සහ ලීස් එකක් අතර වෙනස මොකක්ද? ලීස් එකක් දාද්දී අපි රැවටෙන තැන් මොනවාද? මොකක්ද මේ ලීසින් කියන්නේ? සරලවම කිව්වොත් මචං, ලීසින් කියන්නේ කුලී පදනම මත වාහනයක් පාවිච්චි කරන එක. ඔයාට වාහනයක් ගන්න ඕන වුණාම ඔයා කැමති වාහනය බැංකුවක් හෝ ෆයිනෑන්ස් සමාගමක් විසින් සල්ලි දීලා ගන්නවා. ඊට පස්සේ ඒක ඔයාට පාවිච්චි කරන්න දීලා ඒ වෙනුවෙන් මාසෙකට ගාණක් වාරිකයක් ඔයාගෙන් අය කරනවා. හැබැයි මතක තියාගන්න, වාරික ඔක්කොම ගෙවලා ඉවර වෙනකම් වාහනේ නීත්‍යානුකූල අයිතිය තියෙන්නේ ඒ ලීසින් සමාගමට. ඔයා ලීසින් එක ඔක්කොම ගෙවලා ඉවර වුණාම තමයි වාහනේ අයිතිය ඔයාගේ නමට හැරෙන්නේ. දැන් අපි බලමු ලීසින් එකක් සහ ලෝන් එකක් අතර වෙනස මොකක්ද කියලා. ගොඩක් අය මගෙන් අහනවා, මල්ලි ලෝන් එකක් ගන්න එකද හොඳ, ලීසින් එකක් දාන එකද හොඳ කියලා. වෙනස මෙන්න මේකයි. ලෝන් එකකදී වාහනේ පොත CR එක කෙලින්ම හැදෙන්නේ ඔයාගේ නමට. හැබැයි ඒක බැංකුවට උකස් කරලා තියෙන්නේ. ලීසින් එකකදී වාහනේ පොතේ අයිතිකරු විදිහට තියෙන්නේ ලීසින් සමාගමේ නම. ඔයාගේ නම වැටෙන්නේ භුක්ති විඳින්නා විදිහටයි. දැන් ඔයා ලීසින් එකක් දාන්න හිතාගෙන ඉන්නවා නම්, ලීසින් එකක් දාන්න කලින් දැනගත යුතු වචන ටිකක් තියෙනවා. ලීසින් එකක් දාන්න ෂෝරූම් එකකට හෝ බැංකුවකට යන්න කලින් මේ වචන ටික දැනගෙන යන්න. එතකොට කාටවත් ඔයාව රවට්ටන්න වෙන්නේ නැහැ. 1. ඩවුන් පේමන්ට් එක. මූලික ගෙවීම. වාහනය ගන්නකොට ඔයාගේ අතින් මුලින්ම ගෙවන්න ඕන මුදල. උදාහරණයක් විදියට වාහනේ ලක්ෂ 50ක් නම් ලීසින් එකෙන් ලක්ෂ 35ක් දෙනවා නම් ඔයා අතින් ලක්ෂ 15ක් දෙන්න ඕනේ. දෙවෙනි එක පීරියඩ්, ටර්ම් එක, කාල සීමාව. ලීසින් එක ගෙවන්න ඔයා ගන්න අවුරුදු ගණන. මේක අවුරුදු 3, 5, 7 වගේ වෙන්න පුළුවන්. සමහර ආයතන කන්න වාරික ක්‍රමයටත් දෙනවා. ඊට පස්සේ රේට් එක, පොලිය. මේ දවස්වල ලංකාවේ ගොඩක් වෙලාවට තියෙන්නේ ෆික්ස් රේට් එකක්. يعني ස්ථාවර පොලියක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලීසින් එක ගෙවලා ඉවර වෙනකල්ම වාරිකය වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි බලමු ලීසින් එකක් ගන්න ඕන කරන සුදුසුකම් මොනවද කියලා. ඕනෑම කෙනෙකුට ලීසින් දෙන්නේ නැහැ. මේවා අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. අංක 1, වයස අවුරුදු 18 සම්පූර්ණ වෙන්න ඕනේ. ස්ථීර මාසික ආදායමක් තියෙන්න ඕනේ. වැටුප් වාර්තා හෝ බිස්නස් රෙජිස්ට්‍රේෂන් වාර්තා තියෙන්න ඕනේ. වැදගත්ම දේ තමයි ඔයාගේ ක්‍රිප් වාර්තාව. ණය තොරතුරු කාර්යාංශ වාර්තාව පිරිසිදුව තියෙන්න ඕනේ. කලින් ගත්ත ලෝන්, ක්‍රෙඩිට් කාඩ් වෙලාවට ගෙවලා තියෙන්න ඕනේ. ඉතින් යාළුවනේ, ලීසින් එකක් දාන්න කලින් තව එක දෙයක් මතක තියාගන්න. මාසික වාරිකයට අමතරව පොල් ඉන්ෂුරන්ස්, එකට යන වියදම සහ ලීසින් එක දාද්දී යන හිඩන් චාර්ජස්, ලියකියවිලි ගාස්තු, වැලුවේෂන් ගාස්තු අනිවාර්යයෙන්ම නිලධාරියාගෙන් අහලා දැනගන්න. ලීසින් ගැන, වාහන ගැන ඔයාලට තියෙන ඕනම ප්‍රශ්නයක් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු ලීසින් දාද්දී අපිට වදින හැංගුණු ගාස්තු, හිඩන් චාර්ජස් මොනවද කියලා. වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් යාළුවෙක්ට බලන්න, ෂෙයා කරන්න. මම ඔයාලගේ ලීසින් මල්ලි. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ජය වේවා.